සිවිති අත දුන්නේ කවතු ලැබීම සුප්‍රතිපජිති උටින් හැමදාමත් කීපු වචන හිතට වද දෙති තාමත් මට වැරදුම් තැන් මම හොයනවා අත මාවපාත් ප්‍රශ්න 10ක් මෙතේ උත්තර හෙව්වේ තනියම පණ දෙන්න වගේ හිටපුන් ගියා අත මගදීම සිවිති අතීතේ මම විඳව අත තනියම ගෙවුණු කාලේ මතකයි නුඹයි මගේ ජීවිතේම දුක තිබෙන්නේ පොඩි උනත් පැල්පතේ අඩුවක් කරන්නේ නැති බැරි උනත් ආදරේ හැමදාම පැතුනල්ව ඉන්නේ තුරුලේ කොහොම මැකේද අම්ම නැති පාළු හදපතේ වේදනාව සංග වගින තුලේ සැනසෙන්න වරන් නැති බව මට තේරෙන්නේ ආත්මෙට නින්ද පව දෝන් කාර්යදී නුඹේ හඬ අම්ම ආදිර කොහොම සමාන වෙන්නේ කාට පාළුව තනිකම අතරේ හුරුනේ දුමට හිනමිය දුනබාදී අදිත කළ පවට කෙසේ නිම වේද මේජද බොහෝ දුරට මෞනේ නුඹේ සමවල් ලැබෙන්නේ මතු බවට දෙකේ පොඩි උනත් පැල්පතේ අඩුවක් කරන්නේ නැති බැරි උනත් ආදරේ හැමදාම පැතුනල්ව ඉන්නේ තුරුලේ කොහොම මැකේද අම්ම නැති පාළු හදපතේ දරගන්න බැරි හින්ද හිත වැළපෙන්නේ ඒ මතක තමා දුකට කඳුල හැරවෙන්නේ අම්මා ළඟ නැති මම කාට දුක පවසන්නේ අඩුපාඩු මිස මදි පාඩු හෙවෙන කවද උපතට ගැරහිම සමග හැමදාමත් සැබෙදි හිටි උන් දුකේ දින කාවත් ඉදිරි උන්නේ මතක පමණ යද තාමත් ප්‍රතික්ෂේප වීමයි හයියකුනේ හැදෙන්න බිඳු ඉඳන් පටන් ගත්තේ ගේම ගහලා දිනන්න හේවන්නලක් වෙලා හිටි අම්මයි රකින්න අම්මා නැති වෙන්න ඕනේ උඹලට අග්ගේ දැනෙන්න රුබේ නෙවෙයි හදවතයි වෙනෝ ලස්සන මුණ හිනා පස්සට අපේ හිත පුච්චන වෙන්නේ පකාගේවත් හදවත රිද්දෙන විය යුතු කෙනෙක් තව වචනින් හරි සනසන හැමදාම තිබුණේ වේදනාව විතරයි මුණ හිනාව දැම්මුන් තනියම අත විඳවයි වැඩි ජීවිතේම හිටියේ අම්මා විතරයි පතන්නේ අය ඔය කුසෙම මං ඉපදෙන්නයි ප්‍රතික්ෂේප වීමයි හයියකුනේ හැදෙන්න බිඳු ඉඳන් පටන් ගත්තේ ගේම ගහලා දිනන්න හේවන්නලක් වෙලා හිටි අම්මයි රකින්න අම්මා නැති වෙන්න ඕනේ උඹලට අග්ගේ දැනෙන්න කතාවේ මුල් පිටුව මෙසේ මම අමතනන වචන රචන කර කෙසේ හෝ මම පවසන්න යටලු විසඳුම් රහිතවම අවසන්න අතීතේ තුලින්ම වර්තමානයේ මම සරසන්න අනුන්ව තමරටම කරගදී උපමාව සමාජ ගොඩ නැගෙවි හරි හැටි නොපමාව පරිච්ඡ වාරම කියාවේ හොඳ අවවාද මවරට සමගරන්න ලෝවේ මොන උපමාද මම මගෙන් මාහයි වැරදි උන්නේ කොතනද සමාජින් වැරදි වෙන්න යා ඒ එතනද සිනාව විය කීයතනද ඒ නොතනද හොඳ දහතර කියන්නේ වැරදි විතරද කොල්ලට මිනිස්සු පුද කරන්නේ කරුණාම වරණ කුල බෙද සියල්ල අවසන් නැරුණාම නොසැලවි මනස අත්දැකීම් වලින් පිරුණාම තිබිය යුතු සියල්ල හට උතුම් කරුණාම ගැලපුණු වැළඳුණු මඩරම දෑමකි මම ගැලවුණා ඉති මම හොදි මම අදුන් නිස්ස හැකි පමණි අන්සනසුව අගින්න උංගාරණ තාරට කරට තමගේ උන්ම වැළලුව මට වර්තමාන ජීවිතේන ඕන විදිය අතීතයෙන් අද තේරුම් කළා මම මගෙන් මාහයි වැරදි උන්නේ කොතනද සමාජින් වැරදි වෙන්න යා ඒ එතනද සිනාව විය කීයතනද ඒ නොතනද හොඳ දහතර කියන්නේ වැරදි විතරද